කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අදත් ආවා හවස් අරුවක ඔයාලව හම්බ වෙන්න. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. මුලින්ම අපි බුදු පහන තියන්නයි මේ හදන්නේ. මොන දේ කරන්නත් කලින් අපි බුදුන්ට මල් පූජා කරලා ඉන්න ඕනේනේ. බුදුන්ට පහන තියලා එන්නකෝ ඉතින් මේ පැත්තට. ඇත්තටම අද අපි ඇවිල්ලා ඉන්නේ මහගෙදර. මහගෙදර කියන්නේම ඉතින් ලස්සන මතක පිරෙන සුන්දර තැනක්නේ. අපි දැන් මේ හදන්නේ හවස් අරුවේ කේක් කෑල්ලක් කාලා තේ ටිකක් බොන්න. මට කියන්න අමතක වුණානේ. අපි ගෙදර යනකොට මගදී දන්සලක් හම්බ වුණා. ඒක හැම ඉරිදාවකම දෙනවා. ඉතින් අපි දන්සලිනුත් කාලා තමයි ගෙදර ආවේ. ඉතින් ඒකත් බලලා මේ පැත්තට එන්නකෝ. අද අපි රැට උයන්න ඉන්නේ. චිකන් කරි එකක් හදලා පරිප්පු තෙල් දාලා රයිස් එකක් තමයි හදාගන්න ඉන්නේ. චිකන් කරි එක නම් ලිපේ තියලා තියෙන්නේ. අපි ගෙදර ආවම ගොඩක් දවස්වලට උයන්නේ දර ලිපේ. දර ලිපේ උයන කෑම හරිම රසයි. ඉතින් නිවාඩු දවස හින්දා අක්කලත් බබාලා එක්ක අපේ ගෙදර ආවා. ඉතින් මේ පුංචි කට්ටිය එකතු වෙලා කැරම් ගහන්නයි ලෑස්තිය. එයාලා කැරම් ගහන අතරතුරේ අපි යමුකෝ කුස්සියට. පරිප්පු කරි එකත් ඒදලා ලිපෙන් තියලා තියෙන්නේ. පරිප්පු ටික හොඳට ඉදුණට පස්සේ පොල් කිරි ටික එකතු කරගන්නයි තියෙන්නේ. මං හරිම ආසයි දර ලිපේ උයන්න. ඔයාලත් එහෙම දර ලිපේ උයන්න ආස ඇති. හරි දැන් පරිප්පුවත් ඉදිලා පරිප්පුවට පොල් කිරි ටිකත් එකතු කරලා අපි යමු රයිස් එක හදන පැත්තට. මං කරි එක හදන අතරතුර අක්කා රයිස් එක හදාගෙන තිබ්බා. මේ තියෙන්නේ අක්කා හදපු රයිස් එක. තව බෝංචි කරියකුත් අපි හදාගත්තා. බලන්නකො කොළ පාටට ලස්සනට තියෙන හැටි දැක්කාම ආස හිතෙනව නේද? මදි අඩුපාඩුවටත් එක්ක අපි තක්කල් සලාදයකුයි පපඩම් ටිකකුයි බෙදගත්තා. මේ තියෙන්නේ අන්තිමට අපි හදාගත්ත කෑම එක. බලන්න රස පාටයි නේද? කෑම කාලා ඉවර වෙලා අතුරුපස ගන්න අපි අමතක කරේ නැහැ. ඉතින් ආයේ දවසක ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.